Hello guys, ඉතින් කොහොමද ඔයාලට? මම අද ඔයාලට අරන් ආවා සුපිරි ඇන්ටනාවක් හදාගන්න විදියක් ගැන. ඉතින් මේකට බූස්ටර් එකක් ඕන වෙන්නේ නැහැ. හරිම සරලයි. ඉතින් ඔයාලට ඕන වෙන්නේ 30 බියර් ටින් දෙකක් විතරයි. ඉතින් අපි ඉන්ට්‍රෝ එකෙන් පස්සේ බලමු කොහොමද මේ සුපිරි ඇන්ටනාව හදාගන්නේ කියලා. Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучше консультант меня узнает. හරි guys, ඉතින් ඔයාලට මුලින්ම ඕන මෙන්න මේ වගේ එක හා සමාන බියර් ටින් දෙකක්. ඉතින් ඔයාලා බියර් ටින් දෙක තෝරගන්නකොට මෙන්න මේ කෑල්ල තියෙනවද කියලා බලලා තෝරගන්න. ඉතින් මේ කෑල්ල අපිට උමනා වෙනවා මේකට වයර් එක සම්බන්ධ කරනකොට. හරි, ඊට පස්සේ මම මේ බියර් ටින් දෙක මෙතන තියා ගන්නවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ටී හැන්ඩල් එකක්. ටී හැන්ඩල් එකක් කිව්වම මේකට මේ පොඩි ටී ෂොකට් එකකට බට කෑල්ල තුනක් ගහලා තමයි හදාගෙන තියෙන්නේ. හරිද? ඔයාලත් මේ වගේ හදාගන්න. හරි, ඒකත් මම පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති දිග ප්‍රමාණයකට මෙන්න මේ වගේ බටපොල ඇන්ටනා කේබල් එකක් හරි මම නම් මේ අරන් තියෙන්නේ අර සැටලයිට් වලට එන්නේ සැටලයිට් වලට එන වයර් එක තමයි අරන් තියෙන්නේ ඩෙකෝඩරෙන් LMB එකට යන වයර් එක තමයි මම අරන් තියෙන්නේ පොඩි කෑල්ලක්. මොකද ඔයාලට මේක හදන විදිය ගැන කියලා දෙන්න තමයි මම මේක ගත්තේ. හරිද? ඒ වගේම තමයි ඔයාලට එනවා මෙන්න මේ බටපොල ඇන්ටනා අකට ගහන මෙන්න මේ ෂොකට් එක. ඉතින් ඔයාලා ෂොකට් එක සම්බන්ධ කරගන්න දන්නේ නැති වයර් එකට. හරි, අපි යමු දැන් වීඩියෝ එකේ කොහොමද මේක හදන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි, මේකත් මම පැත්තකින් තියා ගන්නවා. හරි, ඔයාලා ඉස්සෙල්ලා මේ බියර් ටින් එකක් අරගෙන ඒක මෙන්න මෙහෙම තියාගෙන ඔයාලා මේකට සෙලෝ ටේප් හරි මොනවා හරි ඔයාලට කැමති විදියකට එක්ක ගම් දාන වලට සෙලෝ ටේප් එකක් හරි කම්බිකින් හරි මෙන්න මෙහෙම මේ බටේට කියලා සම්බන්ධ කරගන්න. ඔයාලා දෙකම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ ටී හැන්ඩල් එක. හරිද? මේ ටී බටේට මේ ප්ලාස්ටික් වලින් ඔයාලා හදාගන්න. ඉතින් මේක ඔයාලට ලේසි. මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්න. හරි. මම දැන් මේක ඉස්සෙල්ලා සෙට් කරගන්නම්කො. ඒ වගේම මතක් කරනවා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට මේ වගේ සිපිරි වීඩියෝස් ඉස්සරහට අරන් යනවා. අනේ ඉතින් අමාරු ගයිස් මේ ගලව ගන්න. හරි guys, ඉතින් මම එකක් සම්බන්ධ කරගත්තා. ඉතින් ඔයාලා ඒ වගේම අනිත් එකත් මෙන්න මෙහෙම මේ පැත්තට සම්බන්ධ කරගන්න. මෙතන පොඩ්ඩක් ස්පේස් එක තියන්න. ඒ වගේම තමයි ඔයාලා මෙතනට දැන් ඔයාලගේ බටපොල ඇන්ටනා කේබල් එක හරි මොකක් හරි මෙතන මේ වයර් එක සම්බන්ධ කරගන්න. මේ වයර් එක සම්බන්ධ කරගන්නකොට ඔයාලා මේක හදලා එළියෙන් තියන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ වතුර තෙමෙන තැනක තියන්න හිතනවා නම් මෙතනත් මොකක් හරි කවර් කරන්න ඕන. මම ඒක කරන විදිහට පස්සේ කියන්නම්. දැන් මම මේ අනිත් පියර් කෙනාත් මේකට සම්බන්ධ කරගන්නවා. මේ බට කෑල්ල නම් මේ පාග තිබිලා උඩ ගත්ත ගානේ මඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ දුර ගියෙත් නැහැ, කරන්න දෙයක් නැහැ. ඉතින් guys, ඔයාලට වාහන සද්ද නම් මම ඇහෙනවා. ඉතින් මොකද මම මගේ ෂොප් එකේ ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒකට සමාව වෙනවා. හරි guys, ඉතින් මම මේ විදිහට මේක සෙට් කරගත්තා. හරිද? දැන් ඔයාලගේ වයර් එක ගන්න. වයර් එක අරගෙන ඔයාලා
ඔයාලට කැමති විදිහකට. ඒ කියන්නේ ඔයාලට මේක සුද්ධ කරගන්න පුළුවන්. මම මේක සුද්ධ කරන විදිහ වලට කියලා දෙන්න ඕනේ නැහැ. ඔයාලා මේ ස්පේස් එක හිතාගෙන මේ ස්පේස් එකේ ගානට හරියන්න මේක ගානට වයර් එක සුද්ධ කරගන්න. අනිවාර්යයෙන්ම මේ කෙන්දිරික කපා ගන්න එක guys. මේ කෙන්දිරික අනිවාර්යයෙන්ම ඕන. සම්පූර්ණයෙන්ම තියෙන කේබල් ටික පුළුවන් නම් කිසිම හානියක් නොවි මැටේ ටික සුද්ධ කරගන්න. මොකද ඔයාලා අලුත් කේබල් එකක් ගත්තොත් මේක සුද්ධ කරගන්න ලේසි. පරණ කේබල් එකක් ගත්තොත් ටිකක් කර වෙලා තියෙන හින්දා මේක සුද්ධ කරගන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි මෙතන මුලින්ම කපන්නත් එපා. සෙන්ටිමීටරයක් එකක්මාරක් වගේ තියෙන මේක සුද්ධ කරගන්න නැත්නම් මොකද මේක ෂෝට් වුණොත් ඔයාලගේ ටීවී එකකට හානියක් වෙන්න පුළුවන්. හරි. මම දැන් මේක මෙහෙම තියලා මෙතනට සෙලෝ ටේප් පාරක් ගහගන්න. හරිද? නැත්නම් මේක හරිය මේ හේ කරන ගියාම පායනවා guys. ඔන්න කියලා ගහගන්න. මට ඉතින් සෙලෝ ටේප් එකක් මේ අයිවගේ මේ වැඩේ. හරි guys, ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මම මේවා සෙලෝ ටේප් ටිකක් ගහලා මේක මේ වයර් එක පොඩ්ඩක් මේ ස්ටේබල් කරගත්තා. නැත්නම් මේක අපිට මේකට සම්බන්ධ කරගන්න අමාරු පොඩ්ඩක් අරේ මෙහෙ යන්න ගන්නවා. ඉතින් හරි. දැන් මේ ඔයාලා කැමතිම ඒ කියන්නේ මේක තියෙන ප්‍රශ්න නැහැ. ඔයාලා මේක මේ පැත්තට සෙට් කරත් මේක මේක සෙට් කරත් එහෙම කරන්න යන්නේ නැහැ. ක්‍රියේටිව් දෙකට මේ වයර් දෙක සම්බන්ධ කරගන්න තියෙනවා. ඒ කියන්නේ මේ මැද කම්බිය එක තියෙන එකකට ඊට පස්සේ අනිත් මේ වයර් එක අනිත් මෙන්න මේ ක්ලිප් එකට සම්බන්ධ කරගන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් කිව්වා බියර් ටින් එකක් තෝරගන්නකොට මෙන්න මෙතන මේ බියර් එක කඩන මේ කෑල්ල තියෙන අන්නේ කෑල්ල කැඩිච්ච නැති ටින් එකක් තෝරගන්න. ඒක කැඩිච්ච ටින් එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන කැඩිච්ච ටින් එක ඉතින් අපිට මේක වයර් එක සම්බන්ධ කරන්න ගියොත් මේකට හිලක් විදිනවා. හිලක් විදිහ කරන්න ගියාම කොහේ වෙනවනේ. ඉතින් ඊට වඩා ලේසි. මෙන්න මේක තිබ්බනම් හරි. ඔයාලට මම අපි පෙන්නන්න. මේ තියෙන දෙන්නක් ගන්න නැහැ. මෙන්න මේකේ මේ කෑල්ල නැහැ කෑල්ල කැඩලා තියෙනවා. මේකේ තියෙනවා මේ කෑල්ලට ඉතින් අපිට කම්බිය දාලා හරි වයර් එක දාලා හරි උතන ලේසි. ඒක නිසා ඔයාලා තෝරගන්න අනිවාර්යෙන්ම මේ කෑල්ල තියෙන බියර් ටින් දෙකක්. හරි. මේක මම දැන් මේක සම්බන්ධ කරගන්නවා මේකට. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. දාලා උදා ගන්න විතරයි තියෙන්නේ. යතරම ගියස් මේක ඊයම් පාහන්නේ මාර අමාරුයි. මේකින්ද ඊයම් පාහන්න යන්න නැහැ ඔයාලා. නිකන් තියලා උතා ගන්න තියෙනවා. යලෙන්නේ නැති වෙන උතා ගන්න සහ හොඳටම උතා ගන්න මේක කියන වයර් එක මේකේ තවරන ගන්නටම උතා ගන්න පුළුවන්. ඒකට කම්බි. කම්බි නම් පොඩ්ඩක් අමාරු වගේ නේද කරන්නේ. තමයි අපි කොහොමද නේද කොහොමද. ඒකට කම්බි. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක මේ පැත්තෙන් මේ වයර් එක මේ පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙන් මේ කම්බියට සම්බන්ධ වෙලා තියෙන මේ කැරට් එක. ඉතින් ඔන්න තමයි අපි ඇන්ටනා හදාගන්නේ. ඒ වගේම මේ පැත්තේ මේ බටපොල ඇන්ටනා සොකට් එක ඕන. හරි. මම ඔයාලට කියනවා මේක ඔයාලා මේ එළියෙන් ඒ කියන්නේ එළිය පාවිච්චි කරනවා නම් ඇන්ටනා සිග්නල් සමහර තැන්වල ගියර් සිග්නල් එන්නේ නැහැ. ඉතින් ඒවල දැන් කට්ටිය මේක එළිය තියනවා. ඉතින් ඔයාලා තෙමෙන තැනක තියුවොත් මෙතන කවර් කරන්න තෙමෙනවට. ඒ කියන්නේ මේ වයර් ලයින් දෙක කවර් කරන්න ඕන අනිවාර්යයෙන් තෙමෙනවට නැත්තම් මොකද මෙතන වතුර වැටලා ෂෝට් වෙන ගන්න. ඉතින් ඔයාලා මොකක් හරි පරණ බෝතලයක දෙපැත්ත කපලා හරි අරගෙන මෙහෙම දාන්න. ඒ කියන්නේ පරණ වතුර බෝතලයක් අරගෙන දෙපැත්තෙන් මෙහෙම කපලා අරගෙන ඒ කියන්නේ බෝතලෙන් දෙපැත්තම කපලා අයින් කරලා මැද කෑල්ල තියෙනවා. ඒක සිලින්ඩරේ වගේ. ඒ සිලින්ඩරේ මෙහෙම මැදින් පලන්න. සම්පූර්ණයෙන් පලලා මෙහෙම වියල් කරලා මේකට දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එහෙම දාලා ඉවරලා දෙපැත්තම සෙලෝටේප් පාරක් ගන්න. මට ඒක කරන්න හැටි පෙන්නන්න තිබ්බ. දැන් වතුර බෝතලයක් නැහැ. මොකද මේක මේ හදිසියේ ෂොප් එකකට ගන්න මීඩියන්නේ. හරි. ඉතින් මේ වලට ටෙස්ට් කරලා පෙන්නන්න මම මේක ගෙදර අරන් යනවා. හරි. මම මේ ගෙදර ගිහිල්ලා ඉතුරු මේ වීඩියෝ එකේ අනිත් ටික ඔයාලලා දැන් රෙකෝඩ් කරලා පෙන්නන්න. හරි එහෙනම් අපි ගෙදර යනවා. හරි guys, ඉතින් ඔයාලට පේනවා ඇති මුලින්ම කියනවා අපේ ගෙදර තියෙන ෆ්‍රීසර් සැටලයිට් එකක්. අපේ ගෙදර ටීවී එකේ රිමෝට් එක නැහැ. ඉතින් මම ටීවී එකේ යට තියෙන බටන් සෙට් එක යන්තම් ඔබලා තමයි AV TV මාරු කරගත්තේ. ඉතින් ඔටෝමැටිකලි දෙරණ තමයි අපේ කලින් වැටලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දෙරණ channel එක විතරයි මට ඔයාලට මේකෙන් පෙන්වන්න පුළුවන්. යට බටන් සෙට් එක එබුවා හරියන්නේ නැහැ guys. channel මාරු වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාලා මේක හදලා බලන්න අනිවාර්යෙන්ම හරියනවා. ඒ වගේම තමයි
වයර් එක පොඩ්ඩක් දිගට ගන්නවල පුළුවන් තරම් මොකද ගෙවල් ඇතුළත ගොඩක් තැන්වල සිග්නල් අහුවෙන්නේ නැහැ නේ ඒ නිසා මම ආපු කෙනාට මේක අනිවාර්යෙන් කරලා බලන්න මේ වැඩේ ෂුවර් එකටම හරියනවා ඉතින් එහෙනම් next video එකෙන් හම්බ වෙනකම් මේ වීඩියෝ එකෙන් goodbye subscribe කරලා තියාගන්න